නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ. Hello, welcome back to my channel. ඉතින් අදත් ලස්සන දවසක් අද අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. මගේ එක පුරුද්දක් තමයි ඉර පායගෙන එනකොට ඒකේ ලස්සන බලන එක හැමදාම උදේට මම මෙහෙම ඉර පායගෙන එන විදිය බලනවා. අතරේ මගේ ඇහි කොනට පෙවුන කළු පාට ගුලියක් මන් දිහා බලාගෙන ඉන්නවා. බලනකොට මේ චූටිනේ. මියාගේ නම චූටි. ඔන්න ඔය ඇවිල්ලා රණ්ඩුවට ආවේ. එයා තමා සුකිරි. ඉතින් දෙන්නගේ වැඩේ රණ්ඩු වෙනවා, සෙල්ලම් කරනවා. ඉතින් දෙන්නම එකට නිදාගන්නේ. මෙයා ඇවිල්ලා අයියයි නංගි හරි අක්කයි මල්ලි හරි දෙන්න කොහොම හරි එහෙම තමයි දෙන්නගේ වැඩේ සෙල්ලම. ඉතින් දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බෑ. මගේ කුස්සියේ ජනේල ඉස්සරහින්ම තියෙනවා අඹ ගහකේ. අඹ ගහේ තියෙනවා ලෑල්ලක් සෙට් කරලා. මොකද අපේ ඉන්නවා ලේන් හාමිලා දෙතුන් දෙනෙක්. හරිද? අන්නේ ලේන් හාමිලාට කෑම දෙන්න තමයි ලෑල්ල හදලා තියෙන්නේ. ඉතින් මං හැමදාම කෑම ඉතුරු වුණාම කලින් දවසේ නරක වෙලා නැත්නම් කෑම බත් එහෙම මං එයාලට මේ විදිහට තියනවා. ඉතින් මේක හොරෙන් බලාගෙන ඉඳලා එයාලා ඇවිල්ලා හොරෙන්ම කනවා කියන්නේ එක කනවා නෙවෙයි කාගෙන යනවා. කවුරු හරි හොරේ ඇවිල්ලා හොරෙන් අරන් යයි වගේ. පාළුව මකනා කවියක්සේ හැසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීනිවිනම් මං උයන අතරේ එයාලා තමා මගේ පාළුව මකන කට්ටිය. ඉතින් ඒක දිහා බලාගෙන තමයි මං හැමදාම උයන්නේ. වැඩ අස්සේ හිර වෙලා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට ඔය සත්තු දිහා පරිසරයේ තියෙන ගස්වැල් දිහා බලාගෙන ඉන්නකොට මාරම මයින්ඩ් රිලැක්සිං එකක් එනවා. ඒක වචනෙන් කියන්න බෑ. ඉතින් ඒක තමා මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන මැජික් එක. කියන්නේ අපේ තින්කින් පැටර්න් එක ඕව යන වෙලාවට යාලට පුළුවන් අපිව ගානට මේන්ටේන් කරන්න, අපිව සංසුන් කරන්න යාලට හොඳට පුළුවන්. මං ඔයාලට කිව්වනේ අපේ කුසිය ඉස්සරහම අඹ ගහක් තියෙන කියලා. ඒක කරත්ත කොළඹන් අඹ ගහක්. ඉතින් ඒකේ මේ දවස්වල ගෙඩි පැහිලා තියෙනවා. ගොඩාක් අය එනවා ලොරි වලින් මේ අහනවා මේ විකුණන්නේ නැද්ද කියලා. මං දුන්නේ නැහැ. මොකද මං ආසම අඹ జాතිය තමයි කරත්ත කොළඹන් අඹ. ඉතින් අපි ඒ ටික හිමීට පරිස්සමට කඩලා ඉදෙව්වා. ඉතින් දැන් ගෙඩි ගොඩාක් ඉදිලා තියෙන්නේ. අපි ඉතින් දවස ගානේ කිසිම වසවිසක් නැති අඹ ගෙඩියක් කනවා. මොකද අපි ඉතින් දවස ගානේ අපේ ඇඟවල් වලට කෑම හරහා දාගන්නේ තනිකර වසවිසනේ. ඉතින් කලාතුරකින් හරි මෙහෙම දෙයක් කන්න තියෙනවා නම් ගොඩාක් ඉතින් වටිනවා අපිට. ඒ වගේ පළතුරු ගස් ටිකක් ඇත්තටම අපේ වත්තක ඉඩ තියෙන විදියට හදාගන්න තියෙනවා නම් මාරම වටිනවා. මොකද වර්තමානයේ වෙනකොට වැඩිපුරම තියෙන්නේ බෝ නොවන රෝග. ඉතින් ඒ වගේ ගැලවෙනවා කියන්නේ ඉතින් හරිම අමාරු වැඩක්. ඉතින් අපිට පුළුවන් විදියට වසවිස නැති කෑම වේලක් ගන්න අපි උත්සාහ කරනවා නම් ඒක ගොඩාක් හොඳයි. අද අපේ කුඹුර වපුරන දවස්. ඉතින් මායි නංගි මේ ආවේ නංගිලාගේ කුඹුර වපුරන එකට කෑම දෙන්න. ඉතින් අපේ එක නම් දැන් වපුරලා ඉවරයි. ඔය ඉස්සරහින් පේන තීරුව තමයි අපේ කුඹුර. අපේ කුඹුරු වලට වතුර එන්නේ හුරුළු වැවෙන්. ඉතින් අපේ කුඹුරු පෝෂණය කරන්නේ එයා. ඒ හරහා අපේ කුඹුරු අස්සක් දෙනවා. ඉතින් අපි යලමහ කන්න දෙකම වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපිට රයිස් වගේ දෙයක් හැදුවොත් ඇරෙන්න කවදාවත් අඩු හාල් කඩෙන් ගෙනල්ලා කන්නේ නැහැ. ඉතින් ඒ අතින් අපිට වී වලින් අඩුවක් නැහැ. ඉතින් වැඩි වී ප්‍රමාණය අපි විකුණනවා ඊළඟ කන්නේ එනකොට. ගොඩක් වෙලාවට අපේ කුඹුර වැඩ කරන්නේ කුලියට දීලා. මොකද අපි දෙන්නටම වැඩ නිසා එයාත් ජොබ් එකක් කරනවා, මමත් බිස්නස් එකක් කරනවා. ඒත් එක්ක අපි දෙන්නට වෙලාවක් නැහැ කුඹුරේ වැඩ කරගන්න. එයා පුළුවන් වෙලාවට ගිහිල්ලා පොඩි වැඩ ටිකක් කරනවා. ඒ අර ගොඩාක් හරිය කුලියට දීලා තමයි අපි වැඩ කරගන්නේ. නමුත් අඳේට දෙන්නේ නැහැ. ඒක අපිට පාඩුයිනේ. ඒ නිසා අපි කුලියට දීලා සම්පූර්ණ වී අස්වැන්න අපි ගන්නවා. ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා
උරුන්දන්ද මේ දිවියේ මටත් නොහැගුණා කුඹුරට ගියපු වෙලාවේ බත් එකක් බෙදාගත්තා කන්න කියලා. මම පොඩි කාලේ ඉඳලම ආස කරන පුරුද්දක් තමයි මෙන්න මේක. කුඹුරට ගියාම අපි බත් අරන් ගියොත් අනිවාර්යෙන් බත් ටිකක් කනවම තමයි. ඒ අත්දැකීම නම් මාරයි. ඔයාලට කියන්න මම කරන බිස්නස් එකට අදාළව මම ඔන්ලයින් ක්ලාස් කරනවා. ඉතින් ඒක තියෙන්නේ සතියන්තයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අදාළ වැඩ ටිකක් තමයි මම කුඹුරේ ඉඳලා ඇවිල්ලා කරන ගමන් හිටියේ. ඉතින් ළමයි ගොඩාක් ආසාවෙන් ඒකෙදි ඉගෙන ගන්නවා. මම ඔයාලට ක්ලාස් එක ගැන වගේම මගේ බිස්නස් එක ගැන විස්තර අනිවාර්යෙන් ඉස්සරහා වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මගේ බිස්නස් එක ගැන දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වැඩි විස්තර ඒ වීඩියෝ එකෙන් කරන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මට පුළුවන් වීඩියෝ එක කරන්න. වීඩියෝ එක බලලා ඔයාලටත් ගොඩක් බෝරින් ඇතිනේ. එහෙනම් මාත් එක්ක චූටි වැඩක් කරන්න එන්නකෝ. ඔයාලත් මාත් එක්කම කියමු මගේ ආසම සින්දුවක් මේක Voice of Love එකේ. නුඹේ එක ඉනක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගොලිවී නුරාපෙම් සීතලේ මීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හස කැන්යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හද වීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු. ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවක ඔයා දුකෙන් ඉන්න වෙලාවක මේක බැලුවා නම් මං හිතනවා චුට්ටකට ඔයාගේ ප්‍රශ්නේ අමතක වෙලා හිත චුට්ටක් සැහැල්ලුණා කියලා. ඉතින් thank you so much මාත් එක්ක සින්දුව කිව්වට. චුල්තිරි මේ යාළුවන්ට හායි කිය. කො හායි කිය. මොකෝ සුකිරි සුකිරි බයයිද? හායි කියන්නේ කට්ටියට හායි කිය. අපෝ එයත් එක්ක පොඩ්ඩක් කෝලම් කර කර ඉඳලා මං රැට උයන්න ගත්තා. ඉතින් මං ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්වුවානේ මං ගත්ත වීදුරු බෝල් එක. ඉතින් අද ඉස්සෙල්ලාම ඒකේ උයන්න යන්නේ කොහොම වෙයිද දන්නේ නැහැ. හාල් ඇට වෙයිද කොහොම වෙයිද දන්නේ නැහැ. උයලම තමයි බලන්න ඕනේ. මම මේ බෝල් එක ගන්නකොටම යාළගෙන් අහලා තමයි ගත්තේ මට මේකේ හාල් ලිපේ තියන්න ඕනේ. ඒ වගේම ගෑස් එකේ තියන්නේ කියලා. ඉතින් එයාලා කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. පුපුරන්නේ හැම දෙයක් නැහැ. ඒවට ඔරොත්තු දෙනවා කියලා. ඉතින් අද ඉස්සෙල්ලාම ඉව්වේ. ඉතින් හිතපු විදිහට එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. බලන්නකෝ මේ ජෑම් එක මේක ස්ට්‍රෝබරි මික්ස් වෙච්ච මේ කොමඩු ජෑම් එකක්. මාර රසයි නිකන් ගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒක බොනකොට මේ ක්‍රීම් කැකර් එකේ මේ ජෑම් එක ගාලා ඒකත් එක්ක කනවා. ඉතින් හරිම රසයි. මම ලිපේ තිබ්බේ තඹපු හාල් නිසා ඉතින් ඇට වෙන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තිබ්බා. ඉතින් හොඳට තියෙන බත් එක අවුලක් නැහැ. ඒ කියන්නේ මේ බෝල් එකේ හාල් ලිපේ තියන්න පුළුවන්. අපිට හොඳට උයා ගන්න පුළුවන්. ඉතින් මගේ අද දවස ගෙවුනේ මේ විදිහට. මම තනියම ඉන්න වෙලාවට නිතරම හිතන දෙයක් තමයි කොහොම හරි කරලා මගේ අනාගත සැලසුම් ඉක්මනින් ඇචීව් කරගන්න ඕනි කියන එක. ඉතින් මම ඔයාලටත් විශ් කරනවා ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් වගේම ඊටාම හොඳින් ඇචීව් කරගන්න ලැබෙන්න කියලා විශ් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම්
ආදරේ